රුවන් සහ ශෙරිල් කියන්නේ ලංකාවේ ගොඩක් අය ආදරය කරන ජනප්‍රිය කලාතර යුවලක්. රුවන්ගේ සින්දුවලට වගේම ශෙරිල්ගේ ඇක්ටිං වලට ආසයි ගොඩක් ලංකාව පුරාම ඉන්නවා. ඒ වගේම ඒ අය රුවන්ගේ ශෙරිල්ගේ ජීවිතේ ඉස්සරහට වෙන දේවල් ගැනත් හරිම විමසිලිමත්. ඉතින් මේ දෙන්න විවාහ වෙලා අවුරුදු ගාණක් ගත වුණත් මේ දෙන්නට දරුවන් තවමත් නොමැති නිසා මේ දෙන්නම ඉන්නේ ගොඩාක් දුකෙන්. දරුවෙක් ලබා ගැනීමට මේ දෙන්න විවිධ දේ සිදු කරත්, විවිධ අත්හදා බැලීම් ප්‍රතිකාර ක්‍රම සිදු කරත්, තවමත් මවක් වගේම පියෙක් වෙන්න ශෙරිල්ටයි රුවන්ටයි නොහැකි වෙලා තියෙනවා. අද රුවන් සිය Facebook ගිණුමේ මෙලෙසින් සටහනක් පළ කර තිබුණා. මම දෙවියන්ගෙන් ඉල්ලන්නේ අපේ අවසාන හුස්ම බින්දුව යනකම් කවදාකමවත් අපි දෙන්නගේ තියෙන සතුට නැති කරන කිසිම දෙයක් අපිට ගෙන දෙන්න එපා කියලා. සමහර දේවල් අපි මේ ලෝකෙට ගේන උත්සාහ කරත් ස්වභාව ධර්මයේ විසින් ඒට ඉඩ නොදෙනවා නම් අපිට ඒපා. අනිත් සියලුම දේවල් වලට වඩා අපිට වටින්නේ අපි දෙන්නගේ තියෙන සතුටයි ආදරයයි. ඉතින් රුවන් මේකෙන් කියන්න අදහස් කරන්නේ ශෙරිල්ට දරුවන් බිහි කරන්න හැකියාවක් නැහැ කියන දෙයද. කොහොම නමුත් අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු කුමක් හෝ ප්‍රතිකාර ක්‍රමයක් හරහා හෝ නවීන තාක්ෂණය ඇසුරෙන් හෝ ශෙරිල්ට සහ රුවන්ට ආදරණීය දෙමව්පියන් වෙන්න පුළුවන් වෙන්න කියලා. ඒ වගේම ඔයාලත් ශෙරිල්ටයි රුවන්ටයි ගොඩක් ආදරය කරනවා නම් ඔයාලගේ ප්‍රාර්ථනත් රුවන් හා ශෙරිල්ගේ කිරිසිහිනේ සැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම ඔයා රුවන්ටයි ශෙරිල්ටයි ගොඩක් ආදරය කරනවා නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. අපි බලමු ඒ දෙන්නට ආදරය කරන අය කොච්චරක් ඉන්නවද කියලා.